හරි පුතේ. අපි මේ කතා කරන්න යන්නේ ශ්වසනමානයක් භාවිතා කරලා ප්‍රරෝහණය වන මුං බීජවල ශ්වසන ලබ්ධිය ගණනය කරන ප්‍රැක්ටිකල් එක කරන්න. හරි? මේ ශ්වසන ලබ්ධිය ගණනය කරන ප්‍රැක්ටිකල් එකට අපිට ඕනේ නිශ්චිත කාලයක් තුල ප්‍රරෝහණය වන මුං බීජ වලින් පිට කරපු CO2 පරිමාවයි O2 පරිමාවයි. එතකොට ওই දෙක මැනගත්තා නම් වැඩේ හරිනේ. රයිට්. ඒක කරන්න තමයි මේ ප්‍රැක්ටිකල් එක ඇටෝම හදලා තියෙන්නේ. හරි? එතකොට අපි දැන් මේක ඉස්සල්ලාම මනින්න යන්නේ ළමයි මේකේ මුලින්ම VO2 මනින්න යන්නේ. මේකේ මේ ප්‍රැක්ටිකල් එක කරන විදිහට වඩා ගණනය කරන පාර්ට් එක කරගන්න ගියම තමයි ළමයින්ට පැටලෙන්නේ. රයිට් බලන්න මේක කරලා තියෙන වැඩේ. මෙන්න තියෙනවා ප්‍රරෝහණය වන මුං බීජ දාලා තියෙනවා. එතකොට එයා ශ්වසනය කරද්දී ඔක්සිජන් අරගන්නවා. එයාගේ ශ්වසනයෙන් පිට කරනවා CO2. දැන් එතකොට මෙයාට ශ්වසනය කිරීම සඳහා ඉඩ තියෙන්නේ මේ ශ්වසනමානයේ ෆ්ලාස්කුවේ කොටස මෙන්න මේ නලයේ උඩ කෙළවරට එනකම් මෙතන කරාමයක් තියෙනවා. U නලයේ මෙන්න මේ H බිඳුව දක්වා තියෙන ජල මට්ටමට එනකම් විතරක් පරිමාවයි තියෙන්නේ යාට. ඒ කියන්නේ ඒ ටික විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් එහෙනම් එයා ශ්වසනය කරද්දී ඔක්සිජන් ගද්දී මේ ජල මට්ටම ඉහළට ඇදෙන්න ඕනේ. එයා CO2 පිට කරද්දී ජල මට්ටම පහළට තල්ලු වෙන්න ඕනේ. හරි සරල තර්කය ඕක. දැන් එතකොට ඔය වැඩේ වෙනකොට අපිට ඕක මැනගන්න බෑනේ VO2. ඒ නිසා අපි කරන්නේ KOH බාෂ්මික ද්‍රාවණයක් ආම්ලික CO2 අවශෝෂණය කරන්න මේක අස්සෙන් තියලා තියෙනවා. හරි. දැන් එතකොට වෙන්නේ මොකද්ද? ශ්වසනයෙන් මෙයා ඔක්සිජන් අරගන්නවා පිට කරන CO2 ටික ඔක්කොම KOH අල්ල ගන්නවා. දැන් එහෙනම් ශ්වසනයෙන් මෙයා O2 අරගන්නකොට මේ පාට කර ජලය ඉහළට ඇදෙන්න පටන් ගන්නවා. මම හිතනවා මම මේ ප්‍රැක්ටිකල් එක කරන්න කාලයක් අරගන්නවා. හිතන්නකෝ මම ගත්තා කියලා කැපිටල් T කාලයක්. කැපිටල් T කාලයක් තුල ඉහළ ගියපු ජල කඳේ උස H1 හේතුව පළවෙනි දේ වැදගත්ම දේ ළමයි මෙන්න මේක හැම වෙලේම ගණනය කිරීම කරන්න ඕනේ මෙන්න මේ බිඳුව මට්ටමේ ඉඳලා දෙපැත්තට. හරි හරියට නිකන් අපේ ප්‍රස්ථාරක මැද අක්ෂයේ ඉඳලා දෙපැත්ත වගේ. දැන් එතකොට H බිඳුවේ ඉඳලා ඉහළ ගියපු උස H1යි. එහෙනම් කේශික නලයේ හරස්කඩ වර්ගඵලය අපි දන්නවා නම් කැපිටල් A කියලා. අපිට ඉහළ ගියපු ජල කඳේ පරිමාව ඒ වරක් H1 කියලා ගන්න පුළුවන්. එහෙනම් ඉහළ ගිය ජල කඳේ පරිමාව ඇයි ඉහළ යන්නේ? ඔක්සිජන් ගත්ත නිසා. එහෙනම් ඒක මට සමාන කරන්න පුළුවන් VO2ට. දැන් එහෙනම් VO2 මම ගණනය කරා. දැන් මට VCO2 ගණනය කරන්න ඕනේ. VCO2 ගණනය කරන්න මම මොකද කරන්නේ? දැන් CO2 ගණනය කරන්න කියලා මට O2 නවත්තන්න බෑ. හේතුව O2 ගත්තොත් නේ CO2 පිට කරන්නේ. ඒ නිසා මම KOH නලය අයින් කරනවා වෙන කරන්න දෙයක් නැහැ. දෙන්නටම වෙන්න ඉඩ ඇරලා ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? ඔක්සිජන් ගන්නත් CO2 පිට කරන්න. රයිට් හිතන්නකෝ මෙහෙම වුණා කියලා. කැපිටල් T කාලයකට පස්සේ ජල කඳ H බිඳුව මට්ටමේම තියෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? ඉහළට ගියපු ඔක්සිජන් ටික පහළට ආපු CO2 ට සමාන වෙලා. එහෙනම් ගැටලුව එච්චරයි. හිතන්නකෝ මෙන්න මේ මට්ටමේ නතර වෙලා තියෙනවා කියලා H2. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔක්සිජන් ගත්ත නිසා H1ට ගිහිල්ලා CO2 පිට කරපු නිසා තල්ලු වෙලා ඇවිල්ලා H2ට. එහෙනම් තල්ලු වෙලා පල්ලෙහාට ඇවිල්ලා. CO2 තල්ලු වෙලා මෙන්න මේ ටික තමයි CO2 පල්ලෙහාට තල්ලු කරලා තියෙන්නේ. අපි දන්නවා හැම වෙලේම මනින්න H බිඳුවේ ඉඳලා උඩට H බිඳුවේ ඉඳලා මෙතෙන්ට H1යි H බිඳුවේ ඉඳලා මෙතෙන්ට H2යි. එහෙනම් මට ඕනේ H1යි H2යි අතර පරතරය. එහෙනම් මට VCO2ට සමීකරණයක් ලියන්න පුළුවන්. කොහොමද? A වරක් H1 ඍණ H2. හරි. ඒකට හේතුව අර පොඩි කැලල මට ඕනේ. හිතන්නකෝ මෙහෙම වුණා කියලා. පල්ලෙහාට තල්ලු වෙලා H3ටම ඇවිල්ලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? H බිඳුවේ ඉඳලා මෙයා ඔක්සිජන් ගත්තාම H1ට ගිහිල්ලා පිට කරන CO2 නිසා H බිඳුවටත් ඇවිල්ලා තව ටිකක් පල්ලෙහාට ගිහින්. එහෙනම් මේ කොච්චරද මට්ටම? මෙන්න මේ සියලුම ටික තමයි CO2. ඒ කියන්නේ H2 තියෙන්නේ නැතුව H3ට આવත. ওই දෙකෙන් එකයි තියෙන්නේ. හරි එක්ක H2 එක්ක H3. එහෙනම් H3ට ආව නම් මට සිද්ධ වෙනවා සම්පූර්ණ කැලලම ගන්න. එහෙනම් VCO2ට මේක නැතුව තව සමීකරණයක් එන්න පුළුවන්. ඒ කියන්නේ A වරක් H1 ධන H3. හරි රයිට්. මෙතනින් එහාට සරලව ඔයාලගේ O level ගණිතය පාවිච්චි කරලා CO2 ගෙන් O2 බෙදලා අපිට ශ්වසන ලබ්ධිය ගණනය කරන්න පුළුවන්. අපි ඊළඟට හම්බ වෙනවා මේ වගේ කෙටි වීඩියෝ එකකින් තියරි කොටසක් කවර් කරගන්න.